වර්තමාන ආණ්ඩුව විදිහට නිවාස සංවර්ධන අමාත්‍යාංශය මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරමින් යම් යම් පිරිස් සඳහා විශේෂයෙන්ම අප රටේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා තමන්ටම නිවසක් සුන්දර ජීවිතයක් යන තේමාව යටතේ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් තියෙන වෙලාවක්. ඒ වගේම විවිධ ආයතන නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් තිබෙන අවස්ථාවක්. හැබැයි ගරු මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි මේ කිසිදු කැටගරියකට මේ කිසිදු ඒකකයකට අයති නොවන විශාල ජනතාවක් රාජ්‍ය සේවයේ මේ මොහොතේ වැඩ කරන පිරිස් වෙන්න පුළුවන්. පුජ්‍යලික අංශයේ මේ මොහොතේ වැඩ කරන පිරිස් වෙන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය සේවයේ වැඩ කරලා පුජ්‍යලික අංශයේ වැඩ කරලා නිවාස අහිමි විශාල ජනතාවක් අපේ රටේ පරම්පරා ගණනාවක් කුලී නිවාසවල ජීවත් වෙන වටපිටාවක් තියෙනවා. මේක හරිම සෝචනීය තත්ත්වයක්. තමන් රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක වෙලා ඒ සංවර්ධන ක්‍රියාවලිය ඇතුලේ තමන්ටම වූ නිවසක් නොමැතිකම විසින් ඒ මිනිසුන්ගේ ජීවිත දුක්ඛදායී තත්ත්වයට පත් වෙමින් තියෙන වෙලාවක්. ඒ නිසා තමයි පොදුවේ අපි කල්පනා කළේ මේ ගරු සභාවේ අවධානය යොමු කරමින් දිස්ත්‍රික් මට්ටමින් ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් විශේෂයෙන්ම සමාලෝචනයක් කරලා ඒ සමාලෝචනය අනුව ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අපට පුළුවන් නම් නිවාස අමාත්‍යාංශයේ මුල් කරගෙන එහෙම නැත්නම් අපේ රටේ පළාත් පාලන ආයතන සම්බන්ධ කරගෙන එහෙම නැත්නම් නාගරික සංවර්ධන අධිකාරිය සම්බන්ධ කරගෙන අපේ රටේ අර කිසිම නිවාස ක්‍රමයකට හිමිකම් කාලේ තව විනාඩි 2යි පරම්පරා ගානක් කුලී ගෙවමින් ජීවත් වෙන මිනිසුන්ට නිවාස ව්‍යාපෘතියක් හදලා දෙන්න ඒක මහඟු කාර්යයක් බවට පත් වෙනවා. මොකද හේතුව තමයි වර්තමාන රජය ජාතික ජනබලවේගයේ ආණ්ඩුව අපි බලයට පත් වෙලා මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරමින් විශේෂයෙන්ම වර්තමාන ආණ්ඩුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ඒ වගේම නිවාස සංවර්ධන ඇමතිතුමා අපේ රට තුල මේ 2026 වසර තුල නිවාස 30000කට ආසන්න ප්‍රමාණයක් ගොඩනගන්න කල්පනා කරමින් ඉන්නවා. හැබැයි මේ පිරිසට අමතරව විශාල ප්‍රමාණයක් ඉන්න බව තමයි අපි දන්න කරුණ. ඒ නිසා රට තුල සමාලෝචනයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් හරිහමං සමාලෝචනයක් කරලා ඇත්තටම නිවාස දිය යුතුයේ විශාල ප්‍රමාණයට නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තමයි මේ යෝජනාව.